ආයිබෝවන් කියලා ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද උදේට හදුවා කවුපි තෙම්පරාදුවක්. ඉතින් මෙන්න මේ විදියට තෙල් ටිකක් රත් වෙන්න තියලා ඒකට තලාගත්තු සුදු ලුණුයි බීලුණු ටිකක් පොඩියට කපලා දැම්මේ මම. බීලුණු ගෙඩියක් විතර දැම්මා, ලොකු ගෙඩියක් විතර. ඊට පස්සේ ඒකට කරපිංචා චූටියට කපාගත්ත කරපිංචා ටිකකුත් දාගත්තා. ඉතින් නිකන් තම්බල කවුපි කන එකත් හොඳයි. ඉතින් මෙහෙම කෑවහම පොඩි වෙනසක් තියෙනවා. ඇත්තටම ගොඩක් රසක් තියෙනවා. ඉතින් මේ විදියටත් හදලා බලන්න ඕනේ කියලා හිතුණා. ඉතින් බලන්නකෝ ඊට පස්සේ මම මේකට ලුණු ටිකක් දාගත්තා. ලුණුයි මිරිස් කුඩු ටිකක් දාගත්තා. අවශ්‍ය කාණට කුඩු තමන් ගෙදර සැරට කනවා නම් ටිකක් ඒ විදියට මිරිස් දාගන්න. ඉතින් මම මේ විදියට මේ ටික එකතු කරගත්තා. ඇත්තට මම එච්චරයි දාගත්තේ. කැමති කෙනෙකුට අබ ටිකක් දාගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ ටිකක් හොඳට තෙලේ බැදෙන්න දුන්නා. ඉතින් හැමදාම අපි එකම විදියට කනකොට එපා වෙනවනේ. ගෙදර අයටත් එපා වෙනවා තම්බලා එක්කෝ පොල් එක්ක කනවා, ලුණු මිරිස් එක්ක කනවා. ඉතින් මම මේකට දැම්මා මේ පොඩිවට කපාගත්ත පොල් කෑලි ටිකක්. ඊට පස්සේ මම හොඳට ප්‍රෙෂර් කුකර් එකේ තම්බගත්ත කවුපි ටික එකතු කරගත්තා. ඊට පස්සේ මේ ඔක්කොම ටික හොඳට කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ මම මේකට ගාගත්ත පොල් ටිකක් අන්තිමට තමයි එකතු කරගන්නේ. ගාගත්ත පොල් ටික පොල් ටිකකුත් මම මේකට එකතු කරනවා. මෙන්න මේ විදිහට පොල් ටිකත් එකතු කරලා හොඳට කලවම් කරගන්නයි තියෙන්නේ. ඉතින් මේ විදිහට හදපු කාලා නැති අය මේ විදිහට හදලා කාලා බලන්නකො, හරිම රසයි. ඔයාලා මීට වැඩිය වෙනස් විදියකටත් හදනවා නම් කමෙන්ට් එකකින් දාගෙන යන්නකෝ, මටත් බලා ගන්න. ඉතින් cook with Nikini මගේ YouTube channel එක subscribe කරලා මාත් එක්ක දිගට රැඳී ඉන්න කියලා ආදරයෙන් කිල්ලා සිටිනවා. ගිහින් එන්නම්. සුබ දවසක්.